welcome back to our UK Story YouTube channel. ඔන්න මේ සැරේ vlog එක ෆිල්ම් කරන්න පටන් ගත්තේ සිකුරාදා. සෙනසුරාදා අපි විශේෂ ඉවෙන්ට් එකකටත් ගියා. බලන්නකො කොහෙද කියලා. හෙයා කට් එකක් ගත්තා. ගොඩ කාලයකට පස්සේ. සෞම්‍ය නම් එච්චර සැටිස් නැහැ මගේ හෙයා කට් එකට. මොකද මේ කොල්ලෙක් කොණ්ඩ එක ඇහුවේ. හැබැයි මම නම් මේ ගොඩක් සැටිස්ෆයි. හොඳට කපලා තියෙනවා. අපි පුරුද්දක් විදිහට grocery shopping කරන්නේ සිකුරාදට. ඉතින් හෙයා කට් එක ඉවර වෙලා කෙලින්ම ආවේ මෙතනට. මේ දවස්වල මාරවුවයි එළියට ගිය ගමන් කළු වෙනවා. ඉතින් මේක තමයි අපි ගාන sunscreen එක. මට එකයි අපිව බයි එකයි. අපි සුපර් මාකට් එකෙන් එළියට එනකොට වෙලාව රෑ 8ට විතර ඇති. හැබැයි පොඩ්ඩක්වත් කළුවර වැටිලා නැහැ. The next day. මේ ඉවෙන්ට් එකට කියන්නේ Kite and Motoring Festival. මේක annual festival එකක්. හැම අවුරුද්දෙම ජූනි මාසේ තමයි මේක පැවැත්වෙන්නේ. මෙතන තියෙන vehicles ඔයගොල්ලෝ බලාගෙන යන්න මම එතකන් ඉවෙන්ට් එක ගැන විස්තර කියන්නම්. ජූනි 21 සෙනසුරාදා සහ ජූනි 22 ඉරිදා කියන දවස් දෙකේ තමයි මේ අවුරුද්දේ Kite and Motoring Festival එක පැවැත්වුණේ. පටන් ගන්නේ උදේ 10ට හවස 4ට තමයි ඉවර වෙන්නේ. Entrance totally free. Free parking තිබුණා ටිකක් දුර. මේ අවුවේ ඇවිදගෙන එන්න අමාරු නිසා අපි ළඟ කාර් පාක් එකක තමයි කායක පාක් කරේ. එතන charge කරේ pound 5යි unlimited hours. අපි මෙතනට එනකොට හවස 3 වුණා. ලස්සන kites ගොඩක් අපිට එක හින්දා බලා ගන්න වුණේ නැහැ. කන්න බොන්න ඕන එකක් ගන්න මේ විදිහට stalls දාලා තිබුණා. කෑමවල prices මට හිතුණා reasonable කියලා. kites බලාගෙන ඉන්නවා. හරි කියලා. නංගා. අනිත් පස්සේ හායි. ඔගොල්ලෝ දන්නවද මේ දවස ඒ කියන්නේ ජූනි 21 වෙනිදා තමයි මේ අවුරුද්දේ UK වලට උදා වුණු දිගම දවස. UK වලට විතරක් නෙමෙයි Northern Hemisphere එකේ ඒ කියන්නේ උතුරු අර්ධගෝලයේ හැම රටකටම මේ අවුරුද්දේ ජූනි 21 වෙනිදා තමයි උදා වුණු දිගම දවස. මම දිගම දවස කියලා අදහස් කරන්නේ ආලෝකයේ වැඩිම වෙලාවක් තිබුණු දවස. මං ඔයගලන්ට අදහසක් ගන්න මෙහෙම කියන්නම්. මේ දවසේ ලන්ඩන් වලට ඉර පෑව්වේ පාන්දර 4:00 ඉර බැස්සේ රාත්‍රී 9:00 මං ඒ කිව්වේ ආසන්නම වෙලාවල්. ඒ කියන්නේ මේ දවසේ ආසන්න වශයෙන් පැය 16යි මිනිත්තු 30ක් ආලෝකය ලැබිලා තියෙනවා. මේ විදිහට උතුරු අර්ධගෝලයේ රටවල් වලට දිගම දවස උදා වෙනකොට Southern Hemisphere එකේ ඒ කියන්නේ දකුණු අර්ධගෝලයේ රටවල් වලට කෙටිම දවස උදා වුණා. සාමාන්‍යයෙන් හැම අවුරුද්දකම ජූනි 20ත් ජූනි 22ත් අතර තමයි මේ දේ වෙන්නේ. ඒ වගේම දෙසැම්බර් 20ත් 22ත් අතර Northern Hemisphere කී රටවල් වලට ආලෝකය අඩුවෙන්ම ලැබෙන දවසක් උදා වෙනවා. අන්න ඒ දවසට අපිට ආලෝකය ලැබෙන්නේ දවසකට පැය 7ක් හෝ 8ක් විතරයි. අපිට කෙටිම දවස උදා වෙනකොට දකුණු අර්ධගෝලයේ රටවල් වලට ආලෝකයේ වැඩියෙන්ම හම්බ වෙන දිගම දවස උදා වෙනවා. ඔය විස්තරය ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරන අතරතුර අපි kites බලලා ඉවර වුණා. ඊට පස්සේ කෑවා. ඊට පස්සේ අපි ගියා අපහු motor vehicles බලන්න. මම ඔයගලන්ට කලිනුත් කිව්වේ මේ දවස්වල හරිම රස්නේ කියලා. ලංකාවේ අපිට ඉතින් රස්නේ කියන්නේ අලුත් දෙයක් නෙමෙයිනේ. හැබැයි මම මේ කියන UK වල රස්නේ ඊට වඩා වෙනස්. මේක මම විතරක් කියන දෙයක් නෙමෙයි. ලංකාවේ ඉඳන් UK ඇවිල්ලා ඉන්න හැමෝම මේ දේ කියනවා. මේ තත්වයට මම දකින ප්‍රධානතම හේතුව තමයි දැන් අපි ලංකාව ගත්තොත් සාමාන්‍යයෙන් දවසකට පැය 12ක් වගේනේ ආලෝකය තියෙන්නේ. හැබැයි සමර් කාලෙට
UK වලට ආලෝකය වැටෙනවා සාමාන්‍යයෙන් දවසකට පැය 16 මාරක් 17 මාරක් විතර. මං හිතනවා ඔයගොල්ලන් පටලව ගන්න එකක් නැහැ කියලා. ඉස්සෙල්ලා මම කිව්වා දිගම දවසේ අපිට ආලෝකය වැටුනේ පැය 16 මාරක් කියලා. ඒ මං ජීවත් වෙන ඉංග්ලන්ඩ් වලට. එතකොට මම දැන් කිව්වා UK වලට සමර් කාලෙට ආලෝකය ලැබෙනවා කියලා සාමාන්‍යයෙන් පැය 16 මාරක් 17 මාරක් විතර. මොකද UK කියන්නේ ඉංග්ලන්ඩ් විතරක් නෙමෙයි. UK වලට රටවල් 4ක් එකතුයි. ඉංග්ලන්ඩ්, වේල්ස්, නොදර්න් අයර්ලන්ඩ්, ස්කොට්ලන්ඩ්. ඉතින් මේ විදිහට දවසේ පැය 24න් වැඩි පැය ගාණක් ආලෝකය තියනකොට රස්නේ වැඩියෙන් දැනෙනවා ඇති. හරි, දැන් ආයෙත් අද ඉවෙන්ට් එක ගැන කතා කරමුකෝ. කයිට්ස් නම් මීට වඩා ලස්සන කයිට්ස් අපි දැකලා තියෙනවා ලංකාවේ. මෝටරින් ෆෙස්ටිවල් එකේදී vehicles ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තා. දැන් ඔයගොල්ලෝ මේ දකින්නේ අද දවසට ෆෙස්ටිවල් එක ඉවර වෙලා motor vehicles parade එකක යන විදිහ. අනිත් දවසේ ආයෙත් උදේ 10ට ඉවෙන්ට් එක පටන් ගන්නවා. ඕවරෝල් ඉවෙන්ට් එක හරිම ෂෝක්. මට ෆිල්ම් කරගන්න බැරි වුණා සමහරක් දේවල්. මේ කයිට් ඇන්ඩ් මෝටරින් ෆෙස්ටිවල් එකේ තව තිබුණා බෝට් රයිඩින්, කයාකින්, රොක් ක්ලයිම්බින්, ස්ටෝරි ටෙලිං, රීඩිං ටෙන්ට්. මේ හැම දෙයක්ම අපි ගොඩක් එන්ජොයි කළා. ආදරෙන් මතක් කරනවා දිගටම අපේ ව්ලොග්ස් බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා. ඉතින් අද ව්ලොග් එක බලපු ඔයගොල්ලෝ හැමෝටම ගොඩක් ස්තුතියි. ආයි අලුත් දවසක අලුත් ව්ලොග් එකකින් හම්බ වෙනකන් හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න.